හෙලෝ කියන හැමෝටම මම අද කොළඹ සිටි සෙන්ටර් එකේදී බැලුවා Accountant 2 මූවි එක. මේක ඕගොල්ලන්ට මතක නම් එම 2016 වල ආපු Ben Affleck ගේ මූවි එකේ සීක්වල් එක හැටියට තමයි මේ මූවි එක වැඩ කරන්නේ. අනිවාර්යයෙන්ම 2016 මූවි එක මේක බලනවා නම් බලලා තියෙන්න ඕනේ. ඊට අමතරව ගොඩ දෙනෙක් ඒක අනිවාර්යෙන් බලලා ඇති. ඒ වගේම දැන් අවුරුදු 10ක් වගේ වෙනවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම තව පාරක් මේ මූවි එක බලන්න ඉස්සෙල්ලා බලන්න. මොකද මේකේ යන ඒ Ben Affleck ගේ කැරක්ටර් එකයි එයාගේ බ්‍රදර් ගේ කැරක්ටර් එකයි අතර යන වයිබ් එක ගැන මේ චිත්‍රපටය පුරාටම තියෙන. ඒ දෙන්නගේ කෙමිස්ට්‍රි එක, ඒ දෙන්නගේ තියෙන කන්ෆ්ලික්ට් එක, ඒ දෙන්නගේ හිස්ටරි එක, බෑක් ස්ටෝරි එක, ඒ දේවල් පිළිබඳ අවබෝධයක් ගන්න අනිවාර්යයෙන්ම ෆස්ට් මූවි එක බලන්න වෙනවා. මේ මූවි එක ගත්තොත් එහෙම මේක ඇවිල්ලා Ben Affleck වගේම ජෝන් බ්‍රෙන්තල් එයාගේ බ්‍රදර් බ්‍රැක්ස්ටන් හැටියට ප්ලේ කරනවා. ඒ දෙන්නගේ තියෙන කෙමිස්ට්‍රි එකත් අර මෙඩිනා කියන පොලිස් කාන්තාවගේ කැරක්ටර් එකක් තමයි මෙතෙන්ද රිටර්න් වෙන්නේ අර මේන්ලි. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ මූවි එක මම ස්පොයිල් වෙන්නේ නැති වෙන විදිහට කියනවා නම් එහෙම මුල නැරේටිව් එක එහෙම අර FBI ඒජන්ට් කෙනෙක් වෙන රේ කින්ව ඝාතනයට ලක් වෙනවා මේ චිත්‍රපටයේ. එතකොට ඒකත් එක්ක එයා ඒ ඝාතනයට ලක් වෙනකොට එයාගේ අතේ ලියලා තියෙනවා find the accountant කියලා ලියලා තියෙනවා. ටක් ගාලා පෑනකින් ලියලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක මේ මෙඩිනා කියන ඒ අර පොලිසියේ ඉන්න ඒ කාන්තාව එයා මේ ක්‍රිස්ටින් වුල්ෆ් ඒ කියන්නේ කවුන්ටන්ව Ben Affleckව හම්බෙන්න යනවා මේ සම්බන්ධයෙන් මේක රිසෝල්ව් කරන්න. ඊට පස්සේ ඒත් එක්කම එයා Ben Affleck ඊට පස්සේ තැනට ගේනවා එයාගේ සහෝදරයා බ්‍රැක්ස්ටන්. එතකොට මෙයා මේ පොලිසියේ ඉන්න කාන්තාව මෙඩිනා එයා කැමති නැහැ. එයා ඇත්තටම Ben Affleckව ගන්න කවුන්ටන්ව ගන්න. එයාගේ තියෙන ටැලන්ට් එක එයා කොහොමද මොන හරි දේවල් රිසෝල්ව් කරන්න කියන එක බලලා මේකේ මේ දැන් පොලිසියේ ඉන්න කාන්තාව එයා මේවා රිසෝල්ව් කරන්න හදනවිල ඔෆිෂියල් විදියට. එතකොට මේ Ben Affleck ක්‍රිස්ටින් කියන කැරක්ටර් එක එයාගේ බ්‍රදර්ව මේකට ගෙනාවට පස්සේ එයා ඇසසින් කෙනෙක්. එයාව ගෙනාවට පස්සේ එතන ඒ තුන්දෙනා අතර ඇතිවන කන්ෆ්ලික්ටින් සිටුේෂන් එක පිළිබඳව මේ චිත්‍රපටය පුරාටම දක්නට ලැබෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ Ben Affleck ගේ කැරක්ටර් එක එයාගේ බ්‍රදර් අතර තියෙනවා කෙමිස්ට්‍රි. විශේෂයෙන්ම මේ දෙන්නගේ කැරක්ටර්ස් දෙක අතර තියෙන ඉමෝෂනල් එලිමන්ට්ස් මාර ලස්සනට මේ චිත්‍රපටය පුරාවටම පෙන්නුම් කරනවා. ඊට අමතරව මේකේ මම ගොඩක්ම සෙට් වෙච්ච දෙයක් තමයි අර ෆස්ට් මූවි එකට වැඩිය මේකේ මාරම හියුමරස් ගතියක් තියෙනවා. හියුමර් එක නියමටම තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා ටෝන් එකේ ෂිෆ්ට් එකක් හැටියට හඳුන්වන්න පුළුවන් ෆස්ට් මූවි එකට වැඩිය. ඊට අමතරව මේකේ ඇක්ෂන් සීක්වන්සස් ගත්තොත් එහෙම ඉනිෂියලි අර පටන් ගන්නකොට තියෙන ඇක්ෂන් සීක්වන්ස් එක තියෙනවා. ඊට පස්සේ ගොඩක්ම මේකේ ස්ටෝරි ලයින් එකකට තමයි යන්නේ. ගිහිල්ලා ඉවර වෙලා ෆයිනල් සීක්වන්ස් එකේදී ෆයිනල් ඇක්ට් එකේදී හොඳ බ්‍රෙත් ටේකින් ඇක්ෂන් සීක්වන්ස් එකක් දෙනවා. ඒ ෆයිනල් ඇක්ට් එකේ තියෙන ඇක්ෂන් සීක්වන්සස් එක නම් දැනට බලපු ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක තියෙන හොඳම ඇක්ෂන් සීක්වන්ස් එකක් කියලා කියන්න පුළුවන් වෙනවා. මේක ඇක්ෂන් මූවි එකක් නෙවෙයි මේක ත්‍රිලර් මූවි එකක්. ඒතොර ත්‍රිලර් මූවි එකක තිබුණු මම දැක්ක හොඳම ඇක්ෂන් සීක්වන්ස් එක මේ චිත්‍රපටයේ තිබුණයි කියලා කියන්න පුළුවන් මේ අවුරුද්දේ මම බලපු මූවිස් අතරින්. විශේෂයෙන්ම අර වෝෆෙයා එකේ තිබුණා වගේම එක්ස්පීරියන්ස් එකක් මෙතෙන්දී අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකේ කැරක්ටර් ඩෙවලොප්මන්ට්ස් හොඳට තියෙනවා. ඒ කැරක්ටර්ස් පොඩි කැරක්ටර් එකක් වුණත් එයා ඒ තත්ත්වයටපත් වෙලා තියෙන. එයා ඇසසින් කෙනෙක් වෙන්න පුළුවන්, ටූ එකක් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒ පුද්ගලයා එතෙන්ට ආවේ මොකද කියන එක පිළිබඳව මේකේ පොඩි බෑක්ඩ්‍රොප් එකක් දෙන්න උත්සාහ දරනවා හැම වෙලාවෙදිම. එතකොට මම මේ මූවි එක ගොඩක් එන්ජොයි කරපු මූවි එකක්.
Accountant 2 කියන මූවී එක හොඳ high octane actions තියෙනවා. ඒ වගේම මේකේ මම කලින් කිව්වා වගේ ඩයිනමික් එක ක්‍රිස්ටින් ග්‍රේ බ්‍රැක්ස්ටන් කියන සහෝදරවරු දෙන්නගේ නියමටම තියෙනවා. ඒ වගේම මේකේ පොඩ්ඩක් අර පේසිං වල පොඩි අවුලක් තියෙනවා. මොකද මේකේ අර පොඩි සබ් ප්ලොට්ස් ගොඩක් පොඩ්ඩක් ටච් කරන්න ගිහිල්ලා ඉවර වෙලා අර මේන් ප්ලොට් එක මොකක්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක සමහර අවස්ථාවලදී ඒතකොට ෆ්ලෝ එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ඇක්ෂන් එලිමන්ට්ස්, ඉමෝෂනල් එලිමන්ට්ස් සහ මේකේ තියෙන අර හියුමර් එක ඒකත් එක්ක හොඳ ඇඩල්ට් එන්ටර්ටේන්මන්ට් එකක් හැටියට accountant 2 මූවී එක හඳුන්වන්න පුළුවන් වෙනවා. ඒක හින්දා මම කියනවා මේක ඇවිල්ලා this movie is worth watching in big screen. අනිවාර්යෙන් ෆස්ට් එක බලුවා නම් මේක බලන්න. ෆස්ට් එක බැලුවත් දැන් 2016 17 බලුවා නම් එහෙම දැන් හරියට මේ ප්ලොට් පොයින්ට්ස් මතක නැතුව ඇති. ඒකින්ද තව පාරක් ඒක ෆස්ට් මූවී එක ස්ට්‍රීම් කරලා බලලා ඉවර වෙලා මේක තියේටර් එකේ බලන්න යන්න කියලා මම කියනවා. මම හොඳට එක්ස්පීරියන්ස් කරපු එන්ජොයි කරපු ත්‍රිලර් මූවී එක accountant 2 කියන එක. ඒක නිසා මම මේකට 10න් 8ක් වගේ දෙනවා. අනිවාර්යයෙන්ම මේ මූවී එක බලලා එන්ජොයි කරන්න කියලා කියනවා. See you guys soon.